සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැම දෙනාටම. ඉතින් ඔන්න මම ඔයගලන්ට පොරොන්දු වෙච්ච විදිහටම ජීවිතේට හිතන්න යාමක් vlog එකක් අරගෙන ඔයාලගේ යාළින්දයට ආව ඔයාලගෙන් පොඩි වෙලාවක් අරගෙන. ඔයත් ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක කැප කරලා ඔයාගේ හීන වෙනුවෙන් ඔයාගේ ටාගට්ස් වෙනුවෙන් පිටරටක සේවය කරන කෙනෙක්ද? ඔයා පිටරටක සෙටල් වෙලා ඉන්න කෙනෙක්ද? ඔයා වෙනුවෙන් තමයි මෙන්න මේ vlog එක. ඉතින් මගේ හැර ගන්න එපා අවසන් වෙනතෙක් මගෙත් එක්ක රැඳී ඉන්න. ඉතින් අපිට හිතන්න යමක් තියෙනවා. ඒ මොකක්ද? අපි ජීවිතේ විඳිනවද? ඔයා සතුටෙන්ද කියන දේ. අපි අපේ ටාගට්ස් වෙනුවෙන් අපිට ගැළපෙන දේ නෙමෙයි සමහරලාට අපිට පිටරටකට ඇවිල්ලා කරන්න වෙන්නේ. අපිට ගලපගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් ඒ දේ ඔයාට ගැළපුණාද? මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා සතුටෙන්ද කියලා මං හිතන්නේ ඔයා ඒකට උත්තරයක් දෙයි කියලා. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ විඳින ගමන් ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න. ඒ ගැන මතක් කරන්න තමයි මම ගොඩක් වෙලාවට ඔයගලන්ට මේ vlog එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔයා ඉන්නේ සතුටෙන්ද? ඔයා ජීවිතේ විඳිනවද? ගොඩක් අයට පේනවා ඔයා ජීවිතේ විඳිනවා කියලා. නමුත් ඒ පේන දේ නෙමෙයි ඇත්ත. ඔයා කරන්නේ ඔයාගේ ශ්‍රමය ඕනවටත් වඩා වෙනත් රැකියාව කරන ස්ථානයට දීලා එතනින් මුදලක් උපයන එක. ඒ දේ ඔයාට ඇතිද ඔයාගේ ලයිෆ් ටයිම් එකටම? මං හිතන්නේ. මොකද අපි අපේ ශ්‍රමය අපි දීලා අපිට ලැබෙන මුදලින් අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ දේවල් කරලා කවදා හරි දවසක අපි පිටරට ජීවත් වෙනකන් අපිට ඒ දේ ඇති කියලා හිතෙනවා. හැබැයි ඔයා මොහොතකටවත් හිතුවද කවදා හරි ඔයා ලංකාවට ගිය දවසක ඔයාගේ හොඳම කාලේ ඔයා පිටරටකට කැප කරලා ඉවරයි. එතනින් පස්සේ ඔයා හිතුවද ඔයාට මොනවද කරන්න වෙන්නේ කියලා? සහ ඔයා එතනින් පස්සේ කරන්න යමක් හිතලා තියනවද? ඔයා ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියනවද? ඉතින් ඒ ගැන මම දිගටම ඔයගලන්ට හිතන්න යමක් vlogs වලින් අරගෙන එනවා. දිගටම මගෙත් එක්ක රැඳී හිටින්න. ඔයගලන්ට පුළුවන් මට කමෙන්ට් කරන්න. ඔයාලගෙත් කමෙන්ට් උත් එක්ක තමයි මම ඉස්සරහට යන්නේ vlogs වලින්. ඉතින් ජීවිතේ විඳින ගමන් අපිට පුළුවන් ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකකට ගිහිල්ලා අපිට අපේ earning පැත්ත ඩෙවලොප් කරගන්න. ඉතින් ඒ ගැන මම දිගටම ඔයගලන්ට vlogs වලින් අරගෙන එනවා. ඉතින් ගොඩක් ස්තුතියි මගෙත් එක්ක රැඳී හිටියට. ඔයගලගේ වෙලාවෙන් පොඩි වෙලාවක් මම අරගත්තා. ඒකට ගොඩක්ම ස්තුතියි. ඉතින් දිගටම මගෙත් එක්ක vlogs වලින් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ජීවිතේ විඳින්න කැමති පිටරටක ජීවත් වෙන ඔයාලා වෙනුවෙන්ම තමයි මේ vlog එක. ගිහිල්ලා එන්න. සුබ රාත්‍රියක් ඔයාලා හැමදෙනාටම.